සිංහල විෂය හදාරන දරුවෙක් වුණාට පස්සේ සාමාන්‍යයෙන් රස වින්දනයක් සහ යම් සින්දුවක හරි එහෙම නැත්නම් ගීතයක හරි කුමක් හෝ අපි හිතමුකෝ ටෙලි නාට්‍යයක් කියලා මොකක් හරි දෙයක රස වින්දනය කරන්න ඒකේ අර්ථය පැහැදිලිව දැන කියා ගන්න එක තමයි ඒ සිංහල කරන එකේ තියෙන වැදගත්කම. ඉතින් මං හිතන්නේ ඊයේ මම සින්දුවක කොටසක් දැක්කා මේ TikTok වීඩියෝ එකක්. ඒකේ තිබුණේ අර දමිත් අසංක මහත්තයා ගායනා කරන ගීතයක් රාජකාරියට වැඩි දේවකාරියට වැඩි රාජකාරිය උතුම් කියලා අර කියන්නේ මොකද්ද රාසින් ඉරු ආවත් පරිස්සමට එහෙම සින්දුවක්. ඉතින් මම ওই සින්දුව දාලා තිබුණේ මේ වීඩියෝ එකේ මේ හමුදාවේ මේ වීඩියෝ එකකට ඇටච් කරලා තිබ්බේ. ඉතින් අපිට රණවිරු ගායක් තියෙන හින්දා ටිකක් මාත් ඕක බැලුවා. ඊට පස්සේ දැන් මේ ගීතෙන් කියවෙන අර්ථය මං හිතන්නේ කවුරු හරි කන්ටෙන්ට් එක ක්‍රියේට් කරපු මිනිස්සු එක්ක වැරදියට තේරුම් අරන් තියෙනවා. මේක මේ යුද හමුදාව සම්බන්ධ කරන්න හේතුව ඒක වෙන්න ඇති මම හිතන්නේ. ඉතින් මට හිතුණා මේ අද සිංහල කරන දරුවෝ හැටියට මේ ගීතය ගැන පොඩ්ඩක් කියන්න. මේ යම් දෙයකට ඒ ගීතයක් යොදා ගන්නකොට ඒකේ සැබෑ අර්ථය ගැන අවබෝධයක් තියෙන්න ඕන කියන කාරණය ඕගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න. මට සින්දුව මතක නැති හින්දා පොඩ්ඩක් බැලුවේ. ඔව් මේක දමිත් අසංක ගායනා කරන්නේ. ඒකම මේ විමාලක මුහන්දිරම් කියන රචකයා තමයි මේ ගීතය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ගීතේ පද ටික දැක්කහම රචකයා කොයි වගේ කෙනෙක්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් විමාලක කියන්නේ මම දන්න විදිහට බොහොම දක්ෂ ගීපද රචකයෙක්, ඒ වගේම නිවේදක ශිල්පියෙක්. ඉතින් මම දමිත් අසංක මහත්තයා මට හම්බෙලා තියෙනවා අවස්ථා කිහිපයක්. නමුත් විමාලක හම්බෙලා නැහැ පුද්ගලිකව. මේ ගීතය සංගීතක කවුද කලේ කියලා මට එහෙම මතකයක් නැහැ. නමුත් ගීතය ගැන කියනකොට දැන් මේක අර රණවිරුවන්ට ඇටච් කරලා තිබ්බට මේක මෙන්න මේ කොටස තිබුණේ දේවකාරියක් තරමට රාජකාරියට කැප වුණු අපේ ජීවිතය කියලා. එතකොට මේක මේ තියෙන්නේ මේ ගීතේ කියවෙන්නේ මේ පටන් ගන්නම තියෙන්නේ පත්තෑම වී මනින්න ලෙන්ගතුකම් බෑ ගනින්න පුංචි හාමිනේ. එතකොට මේ ගීතය ආරම්භයේදීම අපිට මේ ටිකක් නුහුරු දැන් සමහර වෙලාවට නුහුරු වචනයක් මේක මේ ඉතිහාසයේ තිබිච්ච පදයක් පත්තෑම. ඒතර මේ පත්තෑම කියනකොටම අපිට අවබෝධයක් වෙනවා මේක ඉතිහාසය සම්බන්ධ කාරණාවක් මේ ගීතයට මූලික වෙන්න ඇති කියලා. මොකද පත්තෑම වී මනින්න කියලා කියන්නේ පත්තෑම කියලා කියන්නේ ඒ කාලේ විශේෂයෙන් මේ උඩරට රාජ ක්‍රමයේ ඇතුලේ පත්තෑම කියලා කියන්නේ රජුට අයත් මේ බදු. ඒ කියන්නේ ඒ දවස්වල දැන් අපේ වර්තමානයේ මුදලින් අය කරන්නේ බද්ද. දැන් ඒ කාලේ වී වලින්. එතකොට මේ රජුට අයත් බදු ජනතාවගෙන් මේ වී වලින් මේ පත්තෑමට තමයි එකතු වෙන්නේ. එතකොට මේ බදු එකතු කිරීමේ නිලධාරියා භාණ්ඩාගාරය පත්තෑම කියලා කියනවා. ඒතර වී එකතු වෙන. එතකොට මේ වී මනින නිලධාරියෙක් හිටියා. එයා තමයි පත්තෑම නිලමේ කියලා කියන්නේ. එතකොට මේ ගීතයේ පටන් ගන්නවා පත්තෑම වී මනින්න ලෙන්ගතුකම බෑ ගනින්න පුංචි හාමිනේ පුංචි හාමිනේ. එතකොට මේ කියන්නේ මං ගීතේට පාදක වෙන්න ඕන බොහොමයක් වෙලාවට මේ පත්තෑම නිලමේගේ ප්‍රේම වෘත්තාන්තය තමයි මේ ගීතේට පාදක වෙන්න ඇති කියලා අපිට මුලින්ම හිතෙනවා. එතකොට ඒ වී මනින්න පුළුවන් දෙයක්. නමුත් මේ තියෙන ලෙන්ගතුකම ආදරේ මනින්න බෑ. ඊට පස්සේ කියනවා මේ පුංචි හාමිනේ ඔහුගේ පෙම්වතිය වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්. අපි ගීතේ අවසානයේ බලමු කවුරු ගැනද කියන්නේ කියලා. එතකොට මේකේ කියනවා හන්තානට මුවා වෙන්න නෑබුල් සුසුමක් හෙලන්න හීන්සීරුවේ. හීන්සීරුවේ. දැන් මෙතෙන්දී අපි අර උඩරට රාජක්‍රමය ගැන කතා කරාම මෙතන කියවෙනවා ව්‍යංගාර්ථයෙන් හන්තානට මුවා වෙන්න නෑබුල් සුසුමක් හෙලන්න හීන්සීරුවේ. එතකොට මේ කාන්තාව බොහොම නෑබුල් තරුණ වියේ ඉන්නේ. එතකොට දැන් රාජසිංහ රජුරුවන්ගේ ඒ කියන්නේ නුවර උඩරට රාජධානී කරපු මේ රජතුමා සාමාන්‍යයෙන් රජවරුන්ට අන්තපුරයක් හිටියේදී රජතුමාගෙන් වහන් වෙලා ඉඳියේ නැති සෑම තරුණියක්ම කාන්තාවක්ම රජුගේ අන්තපුරයේ බිසවක් බවට පත් වෙනවා. ඉතින් ඒක වෙන්න ඕනේ මේ කියන්නේ හන්තානට මුවා වෙන්න. හන්තාන කියන්නේ නුවර තියෙන සුන්දර කන්දක්, මහ විශාල කන්දක්. ඉතින් ඒ වගේ
හන්තානට මුවා වෙන්න. මේක මේ තමන් මේ බොහොම ආරක්ෂා සහිතව ඉන්න මේ කියලා තමයි කියන්නේ. එතකොට මුල් ටිකේ හීන්සීරුවේ ඊළඟට කියනවා රාසින් දෙවියන්ගේ රටට ඉර ආවත් පරිස්සමට සමාවක් නොවේ. කියන්නේ රාසින් දෙවියෝ කියලා කියන්නේ පුතේ රාජසිංහ රජුරුව හඳුන්වපු එක්තරා නමක්. රාජසිංහ ත්‍රිවික්‍රම රාජසිංහ රජුරුව නුවර හිටියේ ටිකක් අමුතු විදිහේ ගති පැවතුම් තියෙන ක්‍රූර රජ කෙනෙක් කියලා තමයි ඉතිහාසය අපිට කියන්නේ. එතකොට මේ කියන්නේ රාසින් දෙවියන්ගේ රටට රාසිංහ රජුරුවන්ගේ රාජධානියට ඉර ආවත් පරිස්සමට. කියන්නේ ඉර නැගලාවත් සමාවක් නැහැ. ඊට පස්සේ කියන්නේ දේවකාර්යයක් තරමට රාජකාරියට කැප වුණු අපේ ජීවිතය. එතකොට මේ පත්තෑම නිලමේ කියනවා තමන්ගේ පුද්ගලික දෙයට වැඩිය තමන්ට මේ රජතුමාගේ කාර්ය වෙනුවෙන් කැප වෙන්නට වෙලා තියෙනවා. ඒක තමයි මේ ජීවිතය කියන එක. ඊට පස්සේ නැවත කියනවා ඉර ගලලා අඳුර වැටෙයි තනි කම සීතලට නතුයි නොයින් හාමතේ. ඒ කියන්නේ ඉර ගලලා අඳුර වැට ඉර බැහැලා අඳුර වැටිගෙන යනවා තනිකම හීතලට එකතු වෙනවා. ඊට පස්සේ බඩගින්න ඉන්න එපා නොයින් හාමතේ මං එනකන් උඹ බලාගෙන ඉන්න එපා කෑම නොකා. ඊට පස්සේ සුසුම් අතුල වැට මායම එපිට ඉඳන් ගෙට පායන සඳයි ජීවිතේ. කියන්නේ සුසුම් හෙලලා මේ වැට මායම දිහා බලා ඉන්නවා. ගෙට එපිට ඉඳලා හඳ පායනවා. ඒක තමයි ඒ තියෙන සිහිලස තමයි අපිට ජීවිතේ දෙන්නේ කියන එක තමයි කියන්නේ. ඉතින් බොහොම කෙටියෙන් මේ ගීත ගැන කියලා දුන්නේ මේ අර වැරදි විදිහට මේ ඒක යුද හමුදාවට ගැලපෙන විදිහට මං හිතන්නේ කන්ටෙන්ට් ක්‍රියේටර් එක යොදා ගන්නත් ඉතින් ඒක මම දැකපු හින්දා මේ කෙටි වෙලාවක් අරගෙන මේ ගීත ගැන පද රචනය ගැන බොහොම පොඩි හඳුන්වීමක් කළේ මේ වෙලාව අරගෙන. ඉතින් සිංහල සාධාරණ දරුවෝ විදිහට යම් නිර්මාණයක් කෙරෙහි බොහොම ගැඹුරුවෙන් අවධානය දෙන්න, ඒකේ අර්ථය වටහා ගන්න, ඒ වගේම රස වින්දනය කරන්න හැකියාවක්, ඒ දක්ෂතාවයක් ඇති කර ගන්න ඕනේ. ඒක තමයි ජීවිතේ රස විඳිනවා කියන්නේ. ඒතොර මේ නිර්මාණ තුල හැංගිලා තියෙන ව්‍යංගාර්ථය වගේම ජීවිත කතාවන් අනුභූතීන් අපේ ජීවිතවලට එකතු කර ගන්නට හැකියාවක් තියෙන්නේ. ඉතින් මේක මේ කෙටි වෙලාවක් අරන් කතා කළේ මේ ගීතයත් අපූර්ව ගීතයක්. විශේෂයෙන්ම දමිත් අසංක වගේ ගැඹුරු හඬක් තියෙන බොහොම සුන්දර ගායන ශිල්පියෙක්ගේ හඬින් ගායනා වෙනවා. ඒක පුංචි වෙලාවක් අරගෙන කිව්වේ ඒකයි. ඉතින් හොඳට මතක තියාගන්න යම් නිර්මාණයකට ඔබ යම් ගීතයක් හරි එහෙම නැත්නම් කවියක් හරි මොකක් හෝ දෙයක් භාවිතා කරනවා නම් ඒකේ හරි අර්ථය එළියට එන විදිහට ඒ දේවල් පාවිච්චි කරන්න සිංහල ඉගෙන ගන්න දරුවෙක් හැටියට හිතට ගන්න කියන එක තමයි කියන්නට ඕනේ.